කවුද කියලා ඔයගොල්ලෝ දන්නවද? ඒ තමයි ඩොමිනික් පෙලිකෝ කියලා කියන්නේ. ඔහු 2020 ඉඳලා 2011 දක්වා කාලය තුළ තමන්ගේ බිරිඳව විවිධ පුද්ගලයන්ට දූෂණය කිරීමට ඉඩ සලස්සලා මුදල් ලබාගත් අසීමාන්තික මානසික පීඩාවකින් පෙළෙන පුද්ගලයෙක්. ඩොමිනික් ඔහුගේ බිරිඳගේ රාත්‍රී ආහාරයට යම්කිසි මත්ද්‍රව්‍යයක් මිශ්‍ර කරනවා. ඇය නිදාගත්තට පස්සේ ඇයව සම්පූර්ණයෙන්ම නිර්වත් කරලා ඇයගේ ඡායාරූප අරගෙන without her knowledge කියලා chat group එකකට අප්ලෝඩ් කරලා පිරිමි පුද්ගලයන්ට ආරාධනා කරනවා ඇය සමග ලිංගිකව එකතු වෙන්න කියලා. ඔහු ඒ පිරිමින්ට දැඩි වශයෙන් උපදෙස් දෙනවා. ඒ තමයි වාහනය නවත්තන්න ඕනි කොතනද, කොහොමද ගේ ඇතුළට ඇතුළු වෙන්නේ, ඒ වගේම කිසිම සුවඳ විලවුන් වර්ගයක් හෝ කිසිම ශබ්දයක් නැගිය නොහැකි කියන තද නීති පනවලා තමයි ඔවුන්ට ඇය හා එකතු වෙන්න දෙන්නේ. ඊට පස්සේ ඩොමිනික් ඔවුන්ගේ මේ ලිංගික ක්‍රියාවන් වීඩියෝ කරනවා, ඔහුම එඩිට් කරනවා, ඊට පස්සේ ඔහුම ඒවා අප්ලෝඩ් කරනවා. අවුරුදු 27ත් 72ත් අතර පිරිමි පුද්ගලයෝ 80ක් 90ක් අතර ප්‍රමාණයක් මේ විදිහට අයව දූෂණයට ලක් කරනවා. ඒ අතර මේල් නර්ස් කෙනෙක්, මාධ්‍යවේදියෙක්, ජේල කෙනෙක්, අසල්වැසියෙක් ඒ විතරක් නෙමෙයි. HIV ආසාදිත පුද්ගලයෙකු 6 වතාවක් විතර ඇයගේ නිවසට පැමිණිලා තියෙනවා. ඩොමිනික්ගේ හાર્ඩ් ඩ්‍රයිව් එක අත්අඩංගුවට ගන්නකොට ඒකේ ඇතුලේ ෆොටෝස්, වීඩියෝස් 20000කට අධික ප්‍රමාණයක් තිබිලා තියෙනවා. ශිසෙල් මේ වෙලාවේ තහවුරු කරලා තියෙනවා මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ තමන්ගේම නිදන කාමරය ඇතුලේ කියන එක. 80ක් 90ක් අපරාධකරුවෝ අතරින් අපරාධකරුවන් 51ක් අත්අඩංගුවට ගන්න පොලිස් නිලධාරීන් සමත් වෙනවා. ඒ අතරින් 15 දෙනෙක් විතරයි තමන්ගේ දූෂණ චෝදනාව පිළිගන්නේ. ඒ අනුව ඩොමිනික්ට වසර 20ක සිරදඬුවමක් හම්බ වෙනවා. ශිසෙල්ට හැකියාව තිබුණා තමන්ගේ නම රහසිගතව තියාගන්නේ වුණාට අය පොලිස් නිලධාරීන්ට කියනවා තමන්ට වෙච්ච අපරාධය තමන්ගේ අනන්‍යතාවයත් එක්ක ලෝකයට කියන්න කියලා. ඉතින් මේ වගේ true crime stories ගැන දැනගන්න ඔයගොල්ලෝ කැමති නම් මාව follow කරලා තියාගන්න. මේ වීඩියෝ එකට කැමති නම් like එකක්, comment එකක් දාන්න. තවත් කෙනෙක්ට බලන්න share කරන්න.